එක්කලෙක සුන්දර දූපත් රාජධානියක කරුණාවන්ත නමුත් තරම කනස්සල්ලෙන් පසු වූ රජෙකු යටතේ මිනිසුන් සාමකාමීව ජීවත් වුණා. දිනක් අබිරහස් පණිවිඩකරුවෙකු බලවත් අසල්වැසි රජෙකුගෙන් ප්‍රහේලිකාවක් රැගෙන ආවා. එය විසඳිය නොහැකි නම් කප්පම් ගෙවිය යුතු බවට එහි සඳහන් වුණා. රජු එම ප්‍රහේලිකාව හඬනගා කියවූ නමුත් රාජසභාවේ කිසිවෙකුට එහි තේරුම වටහා ගැනීමට නොහැකි වුණා. රාජසභාවම කලබල වී සිටියේදී අංජලී කුමරිය නෙළුම් පොකුණාසල තනිව හිඳ එම ප්‍රහේලිකාව ගැන ගැඹුරින් කල්පනා කළා. සඳ පායායෙත්ම අයට යම් අදහසක් පහළ වුණා. ප්‍රහේලිකාවේ සැඟවුණු අරුත ඈ වටහාගත්. පසුදා උදෑසන ඇය විශ්වාසයෙන් යුතුව සිංහාසන කාමරයට ගොස් රජුගේ කනට කොඳුරා තම පිළිතුර පැවසුවා. ප්‍රහේලිකාව විසඳනු ලැබුවා. අසල්වැසි රජු ඇගේ ප්‍රඥාව ගැන මවිතයට පත් වූ අතර සියලු යුද තර්ජනද අවසන් කළා. රාජධානිය අනතුරෙන් බේරාගත් තම කුමරියගේ ප්‍රඥාව වෙනුවෙන් ජනතාව ප්‍රීති ഘോഷා පැවැත්වුවා. යුද්ධයකින් තොරව තම නුවණින් රාජධානිය බේරාගත් දක්ෂ කුමරිය ලෙස අංජලී කුමරියගේ නම සදහටම ඉතිහාසයේ රැඳී පෙවතුනා.